37 රූපේ පේන්න ඇති පරිදි ඔකේ තියෙනවා අර ඒ 2A කියලා ගෝල දෙකක්. අර බාහිර අර ඒ අභ්‍යන්තර අර ඒ බාහිර අර 2A ගෝලයක්. ඒකට තියෙනවා ධන 2යි Q ආරෝපණය. ඊට පස්සේ අභ්‍යන්තර අර 3යි A බාහිර අර 4යි ගෝලයක් තියෙනවා. යාට 4යි Q ආරෝපණයක් තියෙනවා. 4යි Q ආරෝපණයක් තියෙනවා. අපෙන් අහනවා විද්‍යුත් ශිෂ්ඨ සහ දුරත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා. විද්‍යුත් ශිෂ්ඨ ලියන සූත්‍රය මොකද්ද? E සමානයි 1යට 4යි 5 ඉප්සයිලන් Q යට R වර්ගය. එතකොට Q ට ගන්නෙ මොකද්ද? අපි සලකන ගෞස් පෘෂ්ඨයක් ඇඳලා ගෝලයට ඒක ඇතුළේ තියෙන ආරෝපණය තමයි Q ට ගන්න ඕනේ. දැන් අපි මේ වගේ ලක්ෂ්‍ය විදුෂ ශිෂ්ටව නම් එතනින් ගෞස් පෘෂ්ඨ කරන ඒක ඇතුළේ ගන්න ඕනේ. ඒක ඇතුළේ ආරෝපණය නැහැ නේ. එහෙනම් අර ඒ වෙනකන් විදුෂ ශිෂ්ටයේ බිඳුවයි. මේ ධන දෙකයි Q කොහොමද තියෙන්නේ? මෙන්න මෙතන තමයි ධන දෙකයි Q තියෙන්නේ. එතන මෙතන තියෙනවා ඍණ දෙකයි Q. ඒක ඍණ දෙකයි Q නිසා මෙතන එනවා ධන දෙකයි Q. අපි දෙන 4යි Q මෙතනට ඇවිල්ලා සමස්තගේ 6යි Q වෙනවා. ඔන්න තමයි එක එක පෘෂ්ඨේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අභ්‍යන්තරයේ කිසිම ආරෝපණයක් නැහැ. පළමු ගෝලයේ පිට පෘෂ්ඨේ 2යි Q තියෙනවා. මෙන්න මේ පෘෂ්ඨේ ධන 2යි Q ඉතුරු වෙනවා. ඊට පස්සේ බාහිර ගෝලයේ අභ්‍යන්තර පෘෂ්ඨේ ඍණ 2යි Q තියෙනවා. බාහිර පෘෂ්ඨේ 6යි Q තියෙනවා. ඔන්න ඒතර තමයි ආරෝපණය එන්නේ. දැන් අපි ගෞස් පෘෂ්ඨය නිර්මාණය කරමුකෝ. මේක ටික ලොක් කරගන්න පුළුවන් අපිට හොඳයි. බලමු ලොක් කරගන්න. අපි ලොක් කරමු බලන්න. ගෝලයේ ලොකුට ආවා. ඔන්න මෙහෙම ගෝලයේ තියෙන දැන් ඔන්න අපිට ඕන වෙනවා මෙතන දුරත් එක්ක විද්‍යුත් ශිෂ්ටාවණය කියන මුලින්ම ගත්තොත් මොකෝ වෙන්නේ? අපි ඔන්න මේ වගේ ලක්ෂයක් ගත්තොත් ඒ ඇතුලේ ආරෝපණයක් නැහැ විද්‍යුත් ශිෂ්ටයක් නැහැ. මේ වගේ තැනක් ගත්තොත් එතනින් අපි ගෝලයක් ඇඳලා මොකෝ වෙන්නේ? ඒත් ආරෝපණ නැහැ 2යි කියු තියෙන එළියේ. එහෙනම් 2යි ඒ වෙනකම්ම විද්‍යුත් ශිෂ්ටය බිඳුවයි. අර 2යිට චුට්ටක් වැඩි වුණොත් ආරෝලගය විශාලයි 2යි ඊට වඩා. හැබැයි කුඩායි 3යි ඊට වඩා වෙලාවට මොකෝ වෙන්නේ? ඒ කියන්නේ මේ වගේ තැනක්. අන්න උතරේ විද්‍යුත් ශිෂ්ටයක් එනවා. ඒ ගාස් පෘෂ්ඨය ඇතුලේ 2යි කියු තියෙනවා. එහෙනම් E සම්බන්ධ වෙන්නේ 1යට 4යි 5 සයිලර් 2යි කියු බෙදීම R වර්ගය කියලා. 2යි කියු බෙදීම R වර්ගය. හොඳයි. මේ වගේ ලක්ෂයක් ගත්තොත් මොකෝ වෙන්නේ? මෙතන තියෙනවා ධන 2යි කියු. මෙතන ඍණ 2යි කියු තියෙනවා. මෙතන ධන 2යි කියු තියෙනවා. මෙතන ඍණ 2යි කියු තියෙනවා. එහෙනම් මෙතන ගත්තොත් මේ ගෞස් පෘෂ්ඨයෙන් දොත් මොකෝ වෙන්නේ? සමස්තාරෝපණේ බිඳුවයි. සමස්තාරෝපණේ බිඳුවයි. එහෙනම් සංලයනයක් තුල විද්‍යුත් ශේෂයක් නැහැ. එහෙනම් 2යි මෙන්න මේ සීමාව තුල විද්‍යුත් ශේෂ්ත්‍රය බිඳුවයි. ආයෙත් මේ එළියට ගියොත් අන්න ගෞස් පෘෂ්ඨයෙන් යන ගමන් 6යි Q තියෙනවා. ඒතර මේ වගේ ලක්ෂයක් ගත්තොත් R විශාලයි කොච්චරද 4යි A විතර. එතකොට E සමානයි කොච්චරක් වෙනවද? 1ට 4යි 5 සයිලන් 6යි Q බෙදීම R වගේ. එහෙනම් මොන අපි විද්‍යුත් ශේෂ්ත්‍ර ප්‍රදේශ කීපයකට වෙන් කරගත්තා. මොකද අපිට එන ප්‍රදේශ අපිට ප්‍රදේශ දෙකයි R කියන එක්කෙනා විශාලයි 2යි ඊට වඩා කුඩායි 3යි. එතකොට මොකෝ වෙන්නේ? E සමානයි 1ට 4යි 5 සයිලන් අපි දැන් පොඩි කරගමු මේ අකුරු. අන්න අපි වෙන ප්‍රදේශ වෙන් කරනවා. ඒතර R කුඩායි 3යි විශාලයි 2යි. ඒතර E සමානයි 1ට 4යි 5 සයිලන් 2යි කියු බෙදීම R වර්ගය. R කුඩායි අනන්තයට වඩා විශාලයි 4යි. ඒතර E සමානයි 1ට 4යි 5 සයිලන් 6යි කියු බෙදීම R වර්ගය. 6 කියු කියන්නේ මුළු ඔක්කොට බාහිර තියෙන 6 කියුනේ. ඔක්කොම ගාස් පෘෂ්ඨයක් යනවා. දැන් විද්‍යුත් ශේෂ්ත්‍ර ප්‍රතිඵලෙන් කොහොමද දෙන්නේ? එහෙනම් ඔන්න ප්‍රතිඵල දෙන වෙලාව. R1 විද්‍යුත් ශේෂ්ත්‍රය. එතකොට A 2යි A වෙනකම් බිඳුවයි. ඊට පස්සේ 3යි A වෙනකම් තියෙනවා. ආයි 4යි වලින් පස්සේ තියෙනවා. විද්‍යුත් ශේෂ්ත්‍රය මේ වගේ තියෙනවා. මේක අපි සීමාව ගත්තොත් කොච්චරක් වෙනවද? 2යි කියු බෙදීම 2යි A. මෙතන 2යි A 3යි A 4යි A. එතකොට 2යි කියු බෙදීම 2යි A වර්ගය. 2යි කියු බෙදීම 2යි A වල වර්ගය. මෙන්න මේ ලක්ෂය. එතකොට කොච්චරක් වෙනවද? සාමාන්‍යයෙන් 4යි A වර්ගය. 2යි කියු බෙදීම 4යි A වර්ගය.
මේ ලක්ෂය මෙතන නම් ආයු විශේෂ බිඳුව මේ ලක්ෂය ගත්තොත් 4යි ඒ වෙන්නේ. මෙන්න මේ සූත්‍රය දාන්න ඕනේ. එතකොට E සමානයි 1ට 4යි 5 සයිලන් 6යි Q බෙදීම 4යි A වර්ගය කියන 16යි A වර්ගය. ඔයාලට පේනවා ඉතින් 2 බෙදීම 4ට වඩා 6 බෙදීම 16 කුඩායි. එහෙනම් අනිවාර්යෙන් මීට වඩා උස අඩු තැනකින් පටන් ගන්න. උස අඩු තැනකින් පටන් ගන්න. එහෙනම් මේ වගේ ප්‍රස්තාවයක් අපි තෝරගමු. එහෙනම් මෙයා වැරදි බිඳුව වෙන්නේ. මෙයා මොකෝ වෙන්නේ 4යි 1 උස වැඩි. අන්න මෙයා උස අඩුයි. මෙතනට වඩා මෙතන උස අඩු වෙනවා. 2යි ඉඳන් 3යි ඒටත් 4යි ඉඳන් අනන්තය දක්වා විද්‍යුත් ශිෂ්‍ය තියෙනවා. මේක කොහොමද ගැලපෙන්නේ? එහෙනම් උත්තරංග තුනයි.